කෑම කරනවා බලමු. හරි මාංශ කෑම කරන් ආවා. හොඳයි කියලා බලමු. දැන් අපේ රත්නපුරේ මේ හොඳම කඩේ කියලා කිව්වේ මේ කඩේ තමයි. බලමු කෑම හොඳයිද කියලා. අපිට මේ අයි මිරිස් කරන් දෙකුත් දාලා දෙන්න. බලමු කෑම හොඳයිද කියලා ඉතින්. මමත් ඉතින් හැමදේම කෑම අරන් බලනවා යාළුවනේ. හොඳයිද? මෙන්න මේක තමයි කෑම කොන්න. මොනවද තියෙන්නේ? තල්න බටු තියෙනවා. කොටු කොළ සම්බෝලයක් තියෙනවා පොල් වැඩි කරලා. තව තියෙනවා බිත්තරේකුත් තියෙනවා. පරිප්පු තියෙනවා. චිකන් කෑල්ලකුත් තියෙනවා. තව මොනවද? ගෝවක් තියෙනවා. දැන් මේ හැමදේම තියෙනවා. කාලා බලන්න ඕනේ රස කොහොමද කියලා. අපිට කාලා බලමු. යාළුවනේ කෑමක සම්බන්ධව මගේ පළවෙනි වීඩියෝ එක බලලා මේ මට සහයෝගයක් දෙන්න, ලයික් කමෙන්ට් එකක් දාන්න, සබ්ස්ක්‍රයිබ් කරලා දෙන්න. පේජ් එක ෆලෝ කරලා දෙන්න. ඔයාලගේ පේජෙන් තමයි මම මේකටම කරගෙන යන්න ඕන. බලමු කෑමක රසයිද කියලා බලමු ඉස්සෙල්ලා. හොඳටම හොඳයි. තල්න බටු වලට කූනිස දාලා තෙල් දාලා රසයි. ඉතින් යාළුවනේ මේ මම අද අලුතෙන් ඕපන් කරපු කඩේ හින්දා ගත්තේ. කෑම නම් රසයි. තවත් වීඩියෝ එකකින් ඔයාලා හම් වෙන්න එන්න. ජය වේවා හැමෝටම. ආදරේ.